අද බොහොම සුවිශේෂ දවසක්. ඒ තමයි වෙනස්ම විදිහේ ලංකාව පුරාම විසිරුණු පැතිරුණු ජාලය 800කට වැඩි ඒ සියලු දෙනාට ප්‍රීමියම් ෂෝරූම් එකක් විදිහට මේ ෂෝරූම් එක ජනගත කරන දවස. ඉතින් විශාල පිරිසක් සහභාගී වෙනවා, විශේෂයෙන්ම ජනකාන්ත ජනප්‍රිය කලාකරුවන්, ඒ වගේම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන්, විශේෂයෙන්ම ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ බැංකුකරණයේ පෞද්ගලික සහ රාජ්‍ය බැංකු අතර ප්‍රමුඛතම ආයතන ගණනාවකගේ සහභාගීත්වයෙන් විශේෂයෙන්ම කියන්නට ඕනේ ක්‍රියේටිව් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජිස් ආයතනයේ ගරු සභාපතිතුමා, ප්‍රධාන විධායක නිලධාරීතුමා සුරේෂ් සුබ්‍රමණියම් මහත්මයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය බොහෝම කාලාන්තරයක් තිස්සේ වසර 18ක් තිස්සේ පැමිණි ගමන් මගේ සුවිශේෂතම දවස අද. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. 18 වසරක පැමිණි ගමන් මගේ අද බොහොම සුවිශේෂ දිනයක් බවට පත් වෙනවා. ඒ තමයි යුනිටි ප්ලාසා පරිශ්‍රයේ මේ ප්‍රීමියම් ෂෝරූම් එක ඕපන් කරනවා. ලංකාවේ බොහෝම සුවිශේෂ විශාල පිරිසකගේ දායකත්වයෙන් විශේෂයෙන්ම සුපර්ස්ටාර් විදිහට හඳුන්වන රංජන් රාමනායක මහත්මයා ඇතුළු ලාංකීය බොහෝම ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, ලංකාවේ මූල්‍ය ආයතන ප්‍රධානීන් ගණනාවකගේ සහභාගීත්වයෙන් අපිට හරිම සතුටුයි. සුරේෂ් සුබ්‍රමණියම් මහත්මයා මෙහි සභාපතිවරයා, ප්‍රධාන විධායක නිලධාරීතුමා 18 වසරක් තිස්සේ මේ පැමිණි ගමන් මඟ බොහොම සුවිශේෂයි. හැබැයි ඊට කලින් මට කියන්න ඕනේ මේ වීඩියෝ ක්ලිප් එක බලන කොහේ හරි තැනක ඉස්කෝලෙන් අයින් වෙලා පොඩි රස්සාවක් කරන පුංචි තරුණයෙකුට ඔබේ කතාව හරි වටිනවා. ඔබ මෙහි සේවකයෙක් විදිහට පටන් ගත්ත ගමන හරිම ධෛර්යවන්ත ගමන. අපි ඒ ගැන පොඩි දෙයක් කියලාම මේ කතාව පටන් ගමු. එතකොට මම ඉස්කෝලේ සාන්ත අන්තෝනිය විද්‍යාලයේ වත්තල මම ආදිසිස්සේ. එතකොට ඉස්කෝලේ මම A level ඉවර කරලා ඊට පස්සේ කම්පියුටර් කෝස් එකක් කරලා මම මේතන තමයි ආවේ. අත පටන් ගත්තේ හાર્ඩ්වෙයාර් ඉංජිනේර කෙනෙක් විදිහට. මෙතන ඊට පස්සේ අවුරුදු 3ක් හાર્ඩ්වෙයාර් කරලා ඉංජිනේර විදිහට වැඩ කරලා ඊට පස්සේ සේල්ස් එක්සිකියුටිව් විදිහට මෙතන මම පටන් ගත්තේ. 1999 ඉඳලා 2008 වෙනකම් මම මේ ආයතනයේ වැඩ කරා. ඇත්තට මේ ආයතනයේ වැඩ කරලා ඊට පස්සේ මේ ආයතනය වික්කා, තව තැනකට වික්කා. එතකොට මට කැමැත්තක් තිබ්බේ නැහැ වෙන ආයතනයක් ටික වැඩ කරන්න. ඊට පස්සේ තමයි 2008 ක්‍රියේටිව් ටෙක්නොලොජිස් මම පටන් ගත්තේ. ඒත් මම මෙතන මේක ඇතුලේ මට ෂොප් එකක් හම්බුනේ නැහැ. ඊට පස්සේ මම එළියෙන් පටන් ගත්තා. එළියෙන් පටන් අරගෙන යනකොට දැන් අවුරුදු 18ක් වෙනවා. 2008 පටන් ගත්තේ. ඊට පස්සේ මම මෙතනට ආව කීප සැරයක් ආවා. මට හරි ෂොප් එකක් හම්බුනේ නැහැ. මට වෙන ෂොප් එකක් ගන්න කැමැත්තක් තිබෙන්නේ නැහැ. තව තැනකට ගිහලා කරන්න ප්‍රශ්නකුත් තිබ්බා. ඊට පස්සේ මම මෙතන මේ මැනේජ්මන්ට් එකට ගිහලා තිබ්බා. මේ ගොඩක් මේක ඉන්න කට්ටිය ඔක්කොම මම දන්න කට්ටිය ඉන්නේ. මට දවසක් කෝල් එකක් ඇවිල්ලා කිව්වා සුරේෂ් ඔයා වැඩ කරපු ෂොප් එක දැන් තියෙනවා. දැම්ම ඇවිල්ලා මේක පොඩ්ඩක් බලන්න කියලා. මම කාත් එක්ක ඩිස්කස් කරේ නැහැ. අපි ඔෆිස් මැනේජ්මන්ට් එකත් එක්ක මම කතා කරෙත් නැහැ. අපි සේල්ස් මැනේජර් හිටියා ලයිරු ඉන්න මාත් එක්ක යන් කියලා එකපාරට මෙතනට ඇවිල්ලා උඩට ගියා. ගිහලා කුලිය කීයද කියලා බැලුවෙත් නැහැ. මට මේ ෂොප් එක මම ඇත්තටම ගත්තා. එතකොට ඔය මොනවද කරන්නේ, කොහොමද කරන්නේ කියන එකක් මම කිසිම ප්ලෑනින් එකකුත් නැහැ. මට පොඩි ආසාවක් තිබ්බා. මම මෙතන වැඩ කරපු තැනක් මේක අපේ ගෙයක් වගේ, මා ගෙදරක් වගේ. ඒකේ දෙයක් කරන්න ඕනේ කියලා ඇත්තටම ආසාවෙන් තමයි ගත්තේ. මේ ඇත්තටම මම පළවෙනි දවසේ වැඩට එන විදිහම තමයි මේ අද මම මෙතනට ආවේ. අද වෙනකොට අමිදා බ්‍රෑන්ඩ් එක ලංකාව පුරාම නම්බර් 1 printing ink එක බවට පත් වෙලා තියෙනවා. මේ බ්‍රෑන්ඩ්ස් එක්ක වැඩ කරමින් අද මේ ප්‍රීමියම් ෂෝරූම් එක ඕපන් කරපු වෙලාවේ දැන් දැනෙන දේ සහ ඔබේ පාරිභෝගිකයන්ට කියන්න තියෙන පණිවිඩය මොකද්ද channel C බලන? ඔව්. ඇත්තට පාරිභෝගික ගොඩක් ස්තුතියි. අයි මාත් එක්ක අවුරුදු 18ක් මාත් එක්ක ඇවිල්ලා දින ඊට කලින් ඉඳලා අවුරුදු 20ක් 25කට වැඩිය මාත් එක්ක වැඩ කරපු කට්ටිය. අපේ බ්‍රෑන්ඩ් එක අමිඩා බ්‍රෑන්ඩ් එක. ඒකෙන් තමයි අපි ටෝන් එකෙන් තමයි පටන් ගත්තේ. එතකොට මේ ටෝන බ්‍රෑන්ඩ් එක අපි මුලින් අපිට විකුණන්න යනකොට ගොඩක් කට්ටිය කැමති වුණේ නැහැ. ඒක කොයි වගේ දන්නේ නැහැ. ඒක ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්ද කියලා දන්නෙත් නැහැ. ඊට පස්සේ අපි ඒක ටිකෙන් අපි ලංකාවේ ඉන්න 800ක් විතර ඉන්න අපේ බඩු ගන්න කට්ටිය. සෝ ඒගොල්ලන්ගේ බඩු ටික අපි දාලා ඒගොල්ලන් අපි බඩු ගන්නවා. සෝ අපි මේක ප්‍රීමියම් ෂෝරූම් එකක් කියලා ගත්තේ. මෙතන අපි බඩු ටික විකුණලා මෙතන එන කට්ටියට බඩු ටික විකුණන්න නෙමෙයි. අපි ගාව තියෙන ප්‍රොඩක්ට් ඩිස්ප්ලේ එකක් පෙන්වන්න උවමනක් තිබ්බේ. ඒකත් එක්ක PNY බ්‍රෑන්ඩ් එක අපේ බ්‍රෑන්ඩ් එක. එතකොට ඇවිත් බ්‍රෑන්ඩ් එක අපේ බ්‍රෑන්ඩ් එක. ඒකත් එක්ක අපි මේ බ්‍රෑන්ඩ් එක පෙන්න ගන්න මෙතනට ඇවිල්ලා ඕනම කට්ටියකට අපේ බ්‍රෑන්ඩ් එක බලන්න පුළුවන්. ඒ වගේ ලංකාවේ ඕන තැනකට ගන්න පුළුවන්. අපෙන්ම ගන්න ඕනේ නැහැ. අපි ඉන්න කියන්නේ ආයෙ ඉන්න ගොඩක් අපේ ඩීලර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ ඒ බඩු ටික ගන්න පුළුවන්.
යුනිටි ප්ලාසා එකට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලංකාව පුරාම විසිරුණු පැතිරුණු ජාලය 800කට වැඩි. ඒ වගේම අලුත් බෙදා හරින නියෝජිත මහත්වරුන්ට සම්බන්ධ වෙන්නත් පුළුවන්කම තියෙනවා. මෙතෙන්ට ඇවිල්ලා මේ රේන්ජ් එක කොච්චරද කියලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අවසාන වශයෙන් අනාගතය ගැන ඔබට විශේෂ දෙයක් කියන්න ඇති. ඔබ හරි ලස්සන කතාවක් කියනවා මේ ඔබේ ඉස්කෝලේ විශේෂයෙන්ම අපේ channel C තුසිත විමලසිරි මහත්මයාත් ඔබත් එකම පාසලේ පාසලට ස්මාර්ට් බෝඩ් එකක් දෙන්න ගියපු වෙලාවේ ඔබට අදහසක් එනවා ඒ සම්බන්ධයෙන්. අද ලංකාවේ බොහොම විශිෂ්ට මිලෙන් අඩු ක්වොලිටි ගුණාත්මක බවින් වැඩි ස්මාර්ට් බෝඩ් එකක් ඔබතුමන්ලාගෙන් ලබා ගන්න පුළුවන්. අපි අනාගතය සහ ඒ ගැන කියමු. නෑ ඇත්තට ස්මාර්ට් බෝඩ් එක අපි ඉස්කෝලේට ඇත්තට අපි OB එකෙන් ඩොනේට් කරන්න ගියේ. මම ඩොනේට් කරන්න ගියාම ස්මාර්ට් බෝඩ් එක ලක්ෂ 7යි ගානකට අපි ගත්තේ. ඊට පස්සේ අපිට හිතුණා මෙච්චරක් වැඩ තියෙන මේකෙන් බෝඩ් දෙකක් තුනක් තව ගන්න පුළුවන් කියලා අපි සප්ලයිට ලිව්වා මිටයකට. ඒගොල්ලෝ මට දුන්න මේ බෝඩ් එකක් තියෙනවා අපි පටන් ගමු කියලා අපිට දුන්නා. දැන් මේ බෝඩ් එක ගොඩක් අපේ ඉස්කෝලේ දැන් තියෙන 90%ක්ම මගේ ස්මාර්ට් බෝඩ් තමයි තියෙන්නේ. අපි එන අඩුවට ස්කූල් වලට දෙනවා. ඒක සේවයක් විදියට තමයි ඇත්තට ඒක කරන්නේ. ඇත්තටම මුලින් ගියේ බිස්නස් ඩොනේට් කරන්න ගියේ. ඇත්තටම ඒක දැන් බිස්නස් එකක් විදියට ගියා. සුබ ප්‍රාර්ථනා කරනවා මේ ක්‍රියේටිව් ටෙක්නොලොජිස් ක්‍රියේටිව් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජිස් ආයතනය වසර 18ක් පැමිණි ගමන් මග දැන් ටිකක් බරගියරයකට දාලා තව වේගය වැඩි කරලා ලංකාව පුරාම ලෝකෙ පුරාම ජයග්‍රාහණී ගමනකේ දෙන්න සුබ ප්‍රාර්ථනා කරනවා. ජයන් ජය වේවා කියලා ඔබතුමාට. ක්‍රියේටිව් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජිස් ආයතනය 18 වසරක පැමිණි ගමන් මගේ අද බොහොම සුවිශේෂ අවස්ථාවක්. ඉතින් ඒ සුවිශේෂ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට බොහොම පිරිසිදු අත් දෙකකින් මේ රිබන් එක කට් කරා. ඒක ටිකක් විශේෂයෙන් කියන්න ඕනේ. ඒ පිරිසිදු බව නිසා ඕන තැනක බිම වාඩි වෙන්න ඇත්ත කතා කරන්න බය නැති චරිතයක්. අදටත් වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව නොකඩවා මේ ගමන් මාර්ගයේ සුපිරිතරුව සුපර්ස්ටාර් විදිහට හැමෝගෙම ආදරය දිනාගන්නේ ඒකයි. රංජනයේ බොහොම සුවිශේෂ අවස්ථාවක්. ධෛර්යවන්ත මිනිස්සෙක්ගේ පිරිසිදු මිනිස්සෙක්ගේ වැඩකට පිරිසිදු මිනිස්සෙක් ආවම ඒක හරි ලස්සනට ගැලපෙනවා ගහයි පොත්තයි වගේ. මේ අවස්ථාව ගැන ඔබේ අදහස කියන්නකෝ. ඇත්තෙම මල්ලි නම් ඉන්දිස්ලා පොඩ්ඩක් හොයලා බලද්දී මෙතුමායි කතාවෙත් කිව්වා. එයා වසර 18ක් මෙතන වැඩ කරලා නේද? වැඩ කිව්ව අවුරුදු 9ක්ද නේද? අවුරුදු 9ක් මෙතන වැඩ කරලා මෙතන වැඩ කරපු කෙනෙක් හැටියට දියුණු වෙලා ඒ ටෙක්නොලොජිය හොඳට ඉගෙනගෙන මෙතනම ආයේ අරගෙන මෙතන ප්‍රධානය වෙනවා කියන එකෙන් තේරෙනවනේ. අර වචනයෙන් කියනවනම් වැඩෙක් කියලා. ඒ කියන්නේ වැඩ කරලා තැනක ඒක හරියට අවබෝධ කරගෙන ටෙක්නොලොජි එක එතන මිලදී අරගෙන එතන ප්‍රධානියා උණෙකින්ම තේරෙනවා. ඉතින් පොරක්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා සුබ ප්‍රාර්ථනා කරන්න යාවේ. සුරේෂ් මහත්මයාට සුබ ප්‍රාර්ථනා කරා. සුරේෂ් සුබ්‍රමණියම්. ඒ කියන්නේ මේ මෙතුමට සුපරන් ආවේ. ඉතින් all the best පාරිභෝගිකයන්ට හරි ප්‍රමිතියෙන් හොඳ ස්ටෑන්ඩඩ් එකේ ලැප්ටොප්ස් විතර නම් මල්ලි මෙතන කරන්නේ. තව මොනවද කරන්නේ? තව බොහෝ දේවල් තියෙනවා. බොහෝ දේවල් මෙමනද? ඒ ෆෝන්ස් වොචර්ස් තියෙනවා. ඒ වගේම අමීදා බ්‍රෑන්ඩ් එක කියන්නේ ලංකාවේ number 1 ඉන්ක් එක. මේ අමීදා බ්‍රෑන්ඩ් එක. රයිට්. බොහෝ දේවල් තියෙනවා. දැන් අර ලෝකෙ වටේ යන්න ඕනේ නැහැ ලැප්ටොප් හොයන්න නේ. අන්න ඒකයි. ඒ කාලේ අපි ඉතින් ඇමරිකාවේ ගිහිල්ලා නියොක් කරගත්තේ. ඉතින් දැන් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම මෙතනට ආවා. ගෝල් රෝඩ් එකේ හරිම ලේසි. මොකක්ද ඇඩ්‍රස් එක මෙතන? මෙතන ඇවිල්ලා යුනිටි ප්ලාසා නම්බර් 1 ෆස්ට් ෆ්ලෝර් එකේ නම්බර් 1 එකයි. අයියේ ලිෆ්ට් එකේ ඉස්සරහම. නම්බර් 1. මාන්නේ ඒකත් ඔර ෆස්ට් ෆ්ලෝර් එකේ නම්බර් 1 කියන්නේ ඉතින් අම්මා. ඒක සේරම එක හම් වෙන්නේ නම්බර් 1. ඉතින් ප්‍රාර්ථනා කරනවා යුනිටි ප්ලාසා එකේ නම්බර් 1 ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙද්දි නම්බර් 1
සේල්ස් තියෙන තැනත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දවස්වල නම්බර් 1 ෆිල්ම් එක ගැනත් පොඩ්ඩක් කියමු ලැබෙන ප්‍රතිචාර. ඒක මල් ඉතින් ඔයිසි ගඩාෆි අපි මැදවත්තත් එක්කත් කතා කර හිටිය ගැන. ඉතින් අනිත් බොහෝ චිත්‍රපටිවල තියෙන පොලිසිය අපහසුතාවයට පත් කරන ඒ චරිතයට උසුළු විසුළු කරන චිත්‍රපටිනේ තියෙන්නේ. ඉතින් ඒ අතින් මගේ චිත්‍රපටියේ ගෞරවනීය පොලිස් නිලධාරියෙක් ගැන පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය රැකගෙන ලොකු මිෂන් එකක් කරන නිර්භීත පොලිස් නිලධාරියෙක් ගැන කතාවක් තියෙන්නේ. ඉතින් ආරාධනා කරනවා සියලු දෙනාට ඇවිල්ලා බලන්න කියලා. ධර්මයෙහි හැසිරෙන්න ධර්මයේ විසින්ම රකී. ඒක තමයි ඒගොල්ලන්ගේ තේමා පාඩේ. ඉතින් මේ සුබ මොහොතට මේ අවංක නිහතමානී ධෛර්යවන්ත මොහොතට සුරේෂ් සුබ්‍රමණියම් මහත්මයා වෙනුවෙන් විශේෂයෙන්ම ක්‍රියේටිව් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජීස් ප්‍රීමියම් ෂෝරූම් එක ඕපන් කරන්න පැමිණියාට ජයෙන් ජය වේවා. තවත් වසර ගණනාවක් ওই රෙකෝඩ් එක තියන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. Thank you. බොහොම ස්තුතියි.